අය කියන දේත් එක්ක ගනුදෙනු කරන ආකාර එහෙම නැත්නම් විධික්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බයේ පැනලා යනවා. එහෙම නැත්නම් හැංගෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි ශක්තිමත් විදියට බයට මූණ දෙන්න ඕනේ. අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා Beyond the Boundaries channel එකට. ඔයාලා මගේ channel එකට අලුත් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක බලලා වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න වටිනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් දක්වන්න කියලා තිල්ලනවා. දිගටම රැඳෙන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ ජීවිතේ ගලාගෙන යෑමට ඇතුල් වෙන්න කලින් එහෙම නැත්නම් මේක ගැන ආරම්භ වෙන්න කලින් මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි අපි අපේ ජීවිතේ පොඩ්ඩක් අපේ ඉතිහාසය අපේ ජීවිතේ ගත වෙච්ච ආකාරය ගැන අපේ ජීවිතේ ගලාගෙන ඇවිල්ලා තියෙන විදිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු කියන්නේ. මොකද අපි හැමෝම දන්නවා අපේ මේ ජීවිත කතාව පටන් ගන්න මේ මවගේ කුසට එන්නත් කලින් ඉඳලා කියලා. ඉතින් අපි එච්චර ඉතිහාසයක් ගැන බලන්නේ නැතුව අපි ඊට කලින් කතාව ගැන කතා කරන්නේ නැතුව අපි අද කතා කරමු අපේ මේ ජීවිතේ. අපේ මව් කුසට ඇවිල්ලා එතනින් එහාට මේ ජීවත් වෙන ජීවිතේ මේ ගත වෙලා යන ජීවිතය සහ ඉදිරියේ ගත කරන්න තියෙන ජීවිතය ගැන අද අපි කතා කරමු. ඉතින් ඔයාලා අහලා ඇති අපිට ජීවිතේ අපිට සකස් වෙච්ච සැලසුමක් තියෙනවා කියලා. එහෙම නැත්නම් දෛවය කියලා එකක් අහලා ඇති. මේ වගේ නොයෙකුත් වචන වලින් නොයෙකුත් අර්ථයන් තියෙන කතා වලින් ඔයාලා ජීවිතයේ තියෙන මේ රිද්මය ගැන ජීවිතේ ගලාගෙන යන මේ රිද්මය ගැන අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපේ ජීවිතේ පුංචි කාලේ ඉඳන් අපි මෙහි මොහොත වෙනකන් ගත කරලා තියෙන සංසිද්ධි අපේ ජීවිතේ කොහොමද අපේ ගෙවිලා තියෙන්නේ කියන එක අපි කල්පනා කරලා බැලුවොත් අපිට පොඩ්ඩක් අඳුන ගන්න පුළුවන් අපේ ජීවිතේ ගලාගෙන යන රිද්මය මොකක්ද කියලා. අපිට සමහරට තේරුම් ගන්න පුළුවන් අපි ගලාගෙන ඇවිල්ලා තියෙන විදිය මොකක්ද සහ අපි වෙනස් කරලා ඉස්සරහට ගලාගෙන යන්න ඕනි විදිය කොහොමද කියන එකත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ජීවිතයේ මේ රිද්මයට සුසර වෙන්න බැරි. එහෙම නැත්නම් මේ ගලාගෙන යෑමට ඇතුල් වෙන්න බැරුව තියෙන ලොකුම බාධකයක් තමයි මම දැක්ක විදිහට මේ බය කියන කාරණේ. බය මොනවටද බය? බය ගැන කතා කරද්දිත් බය විවිධාකාරයිනේ. එක එක බය වර්ග තියෙනවා. මේ ආර්ථික බය තියෙනවා, අනාගතය ගැන බය තියෙනවා. මේ තමන් කරන දේ හරියයිද වරදිද කියලා හිතන බයක් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේක තමයි ගොඩක්ම තියෙන බය. ඒ කියන්නේ ගොඩක් අය අතර තියෙන බය. අනිත් අය තමන් ගැන මං ගැන මොනවා හිතයිද කියන බය. මගේ තීරණය ගැන අනිත් අය කොයි විදිහට දකීද කියන බය. මාව අනිත් අය කොයි විදිහට විනිශ්චය කරයිද කියන බය. තමන් ගැන අනිත් අයගේ දෘෂ්ටි කෝණයෙන් වැරදි විදිහට දකීද කියලා ලොකු බයක් මිනිස්සු අතර තියෙනවා. ඉතින් ඒක නිසා නේද මේ ගොඩක් දේවල් මිනිස්සු කරන්නේ. සමහර දේවල් සමහරු රස්සාවල් කරන්නේ. සමහරුන්ගේ ජීවිත ගත කරන්නේ. සමහර මිනිස්සුන් වියදම් කරන විදිය, අඳින පළඳින විදිය, ගමන් බිමන් තමන්ගේ ජීවිතේ ගොඩ නගලම තියෙන්නේ අනිත් අය දකින්නේ කොයි විදියටද අනිත් අයගේ මනසින් තමන්ව දැකලා තමා ඔවුන්ගේ ජීවිත ගොඩනගලා තියෙන්නේ. ඇයි මේ බය? සමාජය තමන්ව කොයි ආකාරයෙන් දකීද, තමන් ගැන කොයි ආකාරයෙන් විනිශ්චය කරයිද කියන බය. මෙන්න මේ බය කියන කාරණේ අපේ මේ ජීවිත ගලාගෙන යාමට එහෙම නැත්නම් මේ රිද්මයත් එක්ක එකතු වෙලා අපිට ගලාගෙන යන්න තියෙන මේ ගමනට ලොකු බාධාවක්. ජීවිතයේ මේ රිද්මයත් එක්ක ගලාගෙන යන්න පටන් ගන්න නම් අපි මේ බය ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අපි කරන හැම දෙයකදීම අපිට එන මේ බය කියන සිතුවිලි පස්සේ හඹාගෙන ගිහිල්ලා ඒ බය කියන සිතුවිලි හින්දා අපි අපේ අරමුණට යන්නේ නැතුව අපිට වෙතට එන්න අනිත් හැම සිතුවිල්ලක් පස්සම යන්න පටන් ගන්නවා. එහෙම වුණොත් අපිට අරමුණට යන්න බැරි වෙනවා. ඇයි? මෙන්න මේ බය කියන සිතුවිලිත් එක්ක අපි ගනුදෙනු කරන හින්දා.
බය කියන කාරණේදී අපිට මොකද්ද අපේ මේ ආධ්‍යාත්මික ජීවිතය ඉස්සරහට යන්න කරන්න පුළුවන්? අන් අයගේ ඇස් දෙකින් නැතුව අපි දිහා අපේ ඇස් දෙකින් බලන්න පටන් ගන්න ඕනේ. මේක තවත් විදිහකට කිව්වොත් අනිත් අය හිතන දේ වැඩක් නැහැ. හැබැයි තමන්ට ආවේනික විදියට තමන් ගැන හිතන්න ඕනි කියන එක තමයි මේකේ තවත් එක්පසකින් ගන්න ඕනි අර්ථය. පසකින් ගත හැකි අර්ථය. අපි අවට ඉන්න බොහෝ දෙනාගේ සිතුවිලි විවිධයිනේ. ඔවුන් හරි වෙන්නත් පුළුවන්, ඔවුන් වැරදි වෙන්නත් පුළුවන්. අපි යම්කිසි දෙයක් කරන්න යනකොට අපි ඒ අපි එතනදී අපි ඒ කරන දේ කරන්න යන වෙලාවේ අපි එතනදී අදහස් ගොඩාක් විමසනවා නම් නැත්නම් අර කලින් කිව්වාගේ අරයා මොනවා හිතද මෙයා මොනවා හිතයිද කියලා එකිනෙකාගේ සිතුවිලි මට්ටම් වලින් අපි හිත ඉන්නවා නම් අපි ඉන්නේ ලොකු භයානක අවධියක. ඉස්සල්ලාම තමන්ගේ ක්‍රියාව ගැන තමන් කරන්න යන මේ තමන්ගේ වැඩය ගැන ඉස්සල්ලාම තමන් ගැහෙන් දකින්න ඕනේ. ඊළඟට වර්තමාන මොහොතේ ජීවත් වෙන්න ඕනේ. අපි මොනෑම් හෝ කාරණයක් තුල අපි අද කරන දේ ප්‍රතිඵලයක් තමයි අපිට අනාගතේ හම්බෙන්නේ. එහෙම නැත්නම් අද අපි මුකුත් නොකර අනාගතය ගැන බියෙන් පසු වෙමින් ඉන්නවා නම් බයෙන් යුක්තව ජීවත් වෙනවා නම් බයෙන් යුක්තව ජීවත් වෙවි ඉන්නවා නම් ඔහේ ජීවත් වෙවි ඉන්නවා නම් ඒක කිසි පළක් නැති බයක්. අපි ඉස්සල්ලාම අද මේ මොහොතේ ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. අපිට වෙනස් කරන්න බැරි දෙයක් තමයි අතීතය සහ අනාගතය. හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන් එකම කාරණේ වර්තමානය. එහෙනම් අපි ඊළඟට දවසේ ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මොහොතේ ජීවත් වෙනවා. වර්තමානයේ ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. අපි ඒකට කියනවා 24 hour rule කියලා. මගේ අද දවස ඉතා හොඳින් ගත කරා. මගේ හෙට දවස ආරක්ෂාකාරී වන බවට විශ්වාසයි. මේක තමයි අපේ විශ්වාසය වෙන්න ඕනේ. ඊළඟට අපි අපේ අභ්‍යන්තර ශක්තිය අඳුන ගන්න ඕනේ. අපි තුල තියෙන ශක්තිය අපි කවුද කියන එක අපි හඳුන ගන්න ඕනේ. මොකද බය කියන්නේ අපිව විනාශ කරන්න එන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් අපිව හිර කරන්න එන දෙයක් නෙවෙයි. බය එන්නේ අපේ මේ සිතේ ස්වභාවය. නැත්නම් අපේ ස්වභාවය අඳුන ගන්න එහෙම නැත්නම් තේරුම් ගන්න ලැබෙන අවස්ථාවක් තමයි මේ බය ඇති වෙන එකෙන් වෙන්නේ. ඉතින් ඒක නිසා බයක් ඇති වෙන හැම වෙලාවකම අපි අඳුන ගන්න ඕනේ අපි කවුද කියලා. අපේ ශක්තිය අපි අඳුන ගන්න ඕනේ. ඒක කරන්න වෙන්නේ අපි තුලින්මයි. ඊළඟට ගත්තම පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි දේවල් අපි අඳුන ගන්න ඕනේ. අපිට අනාගතේ වෙනස් කරන්න බෑනේ. අනාගතේ පාලනය කරන්නත් බෑ. නේ? අනාගතේ වෙන්න තියෙන දේවල් අපිට පාලනය කරන්න බෑ. එහෙම ඊළඟ ගත්තාම අනිත් අයගේ තීරණ ඒක අපේ පාලනයෙන් ගිලිහිලා තියෙන දෙයක්. අපේ පාලනයේ තියෙන දෙයක් නෙවෙයි අන් අයගේ තීරණ කියන්නේ. එතකොට මේ ආර්ථිකය වගේ දේවල් මේවා මේ අපේ පාලනයෙන් ගිලිහිලා තියෙන දේවල්. හැබැයි අපේ පාලනයේ තියෙනවා යම් කිසි දේවල් ටිකක්. ඒ මොනවද? අපේ සිතුවිලි, අපේ තීරණ, අපේ ක්‍රියා. මේ කාරණා තුනම තියෙන්නේ අපේ පාලනයේ. ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන් මේ කාරණා. මේ කාරණාව තියලා මේ කාරණාවල තියෙන හොඳ හෝ නරක දකින්න පුළුවන් අපිට. අපි ගන්න තීරණ, අපේ සිතුවිලි වෙනස් කරගත්තම අපේ ක්‍රියාවන් වෙනස් වෙනවා. මේ දේවල් තියෙන්නේ අපේ පාලනය යටතේ. එතකොට අපි මේවා අඳුන ගන්නත් ඕනේ. ඊළඟට ගත්තම බයට මුහුණ දීම. අපි ඇත්තටම බය වෙන්නේ සැබෑ සංසිද්ධියේදී නෙවෙයිනේ. සැබෑම සංසිද්ධියට මුහුණ දෙන්න අපිට සමහරට තව දවසක් හෝ දෙකක් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැය කීපයක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දැම්ම ඉඳන්ම කලබල වෙලා. ඇයි අපි හිතින් හිතලා ඉවරයි මෙහෙම වෙයිද කියලා අපි සිතුවිලි ගොඩනගලා ඒ ගැන තමයි අපි බය වෙලා ඉන්නේ. එහෙම නැත්නම් සංසිද්ධියට තාම මුහුණ දීලා නැහැ. සංසිද්ධිය වෙන්න තියෙනවා. හැබැයි අපි ඊට කලින් හිතින් හිතලා
අපගේ ඇතුලෙන් ගොඩ නැගිච්ච සිතුවිලි වලට අපි බය වෙලා. ඉතින් මෙන්න මේක මේ ජීවිතේ ගලාගෙන යෑමට මේ රිද්මයට සුසර වෙන්න ලොකු බාධාවක් දෙන දෙයක්. ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි සිත පුහුණු කරන එක. භයානක සිතුවිල්ලක්, බය ගැන සිතුවිලි, බය කියන දේ අපිට එන්න කොයි වෙලාවද කියන්න බෑ. හැබැයි අපිට කරන්න පුළුවන් එකම දේ බය කියන දේ එන වෙලාවට ඒ බය ගෙන දෙන එන සංසිද්ධිය ගැන අපිට එක දෙයක් හිතලා අපේ හිත අපි ගාවට නැවත ගෙන්න ගන්න පුළුවන්. නැවත ඒ ගැන කල්පනා කරන්න යන්නේ නැතුව, මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අපේ වර්තමානයේ ඉන්න ඕනි. අපි මේ රියැලිටි එක තුල ජීවත් වෙන්න ඕනි. හිත එහෙම යන්නේක නවත්තන්නත් බෑනේ. හැබැයි බය ගෙනෙන සංසිද්ධිය ගැන කල්පනා කරා නැවත වර්තමානයට ආවා. මේක ප්‍රැක්ටිකලි කරන්න ඕනි. මේක ප්‍රායෝගිකව අපි ජීවිතේ පුරුදු කරන්න ඕනි. සිත පුහුණු කරගන්න ඕනි මේ දේ වෙනුවෙන්. එහෙම වුණොත් ඔය බය කියන දෙයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ශක්තිමත් ලෙස මුහුණ දෙන්න පුළුවන්. මම අර කලින් මගේ වීඩියෝ එකේ කිව්වා වගේ අපි මේ ගැන નિરાයස සිතුවිලි අපේ ජීවිත ඇතුලේ ඇති කරගන්න ඕනේ. අපි ගබඩා කරන්න ඕනේ. අපි ගාව විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. අපි විශ්වාසය ගබඩා කරන්න ඕනේ. අපිට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක්, විශ්වාසයක් අපි ගාව තියෙනවා කියන එක. අන්න ඒ තුල අපිට පුළුවන් මේ ජීවිතේ ගලාගෙන යාමට. එහෙම නැත්නම් මේ රිද්මය තුල සාර්ථකව ගලාගෙන යන්න. අනාගතය තවම පැමිණ නැත. මට ඇත්තේ මේ මොහොත පමණි. මම මේ මොහොතේ මගේ උපරිමය කරමි.